මචං මේ හවුස් ඇඩ් අයියාගේ වීඩියෝ එක පොඩ්ඩක් බලහන්කෝ. මොකක්ද ඒක තියෙන්නේ කියලා. මං හිතන්නේ පොරට SL AI channel එකකින් පට්ට මඩ පාරක් ගහලා දුවේද. පොඩ්ඩක් බලහන්කෝ වීඩියෝ එක මොකක්ද කියලා. අපි යම් වීඩියෝ එකට. ඕස්ට්‍රේලියාවේ හවුස් ඇඩ් කාර්යය අන්දේක පාර මාරු කළාලු. පින් දුන්නාලුද? ඔව් පරම්පරාවටම දුන්න ඌ පාර මාරු වෙන්න හිටපු එකක් නෙවෙයිලු. ඉතින් උට මල පන්නේ සාධාරණයිනේ බා. ඔන්න බලහන්කුගේ රියැක්ෂන් එක. අර SL funny AI කියන account එක කරන මල්ලිට කියන්නේ ඔබ කරුණා කරලා මට ගහපු වීඩියෝ එක අයින් කරන්න ඕනේ. හරිද? කරුණා කරලා මට ගහපු වීඩියෝ එක අයින් කරන්න funny AI වා. හරිද? හවුස් ඇඩ් අයියට ගහපු වීඩියෝ එක ඔබ අයින් කරන්න ඕනේ. ඔබ මේ AI වලින් එක එකාට වීඩියෝස් හදා හරිද? වැළලෙන්න එපා. හරිද? ඔබට මම ලස්සන ආදරෙන් කරුණාවෙන් කියන්නේ ඔබ ක්‍රියේටිව් පොරක්. හැබැයි මට ගහලා හදපු වීඩියෝ එක ඔබට මම පැය 24ක් දෙනවා. හරිද? පැය 24න් ඔබ අයින් කරගත්තේ නැත්නම් මම නරක මිනිහා කියලා ඔබ කියන්න එපා මල්ලි. හරිද? මෙහෙමනේ මචං. හරිද? දැන් උඹලා හිතන ඇති ඒ වීඩියෝ එක මේ හවුස් ඇඩ් අයියා කේන්ති ගන්න තරම් ගන්න මේ ඉතින් ආතල් එකක්. හැබැයි උත් මෙන්න මේ වීඩියෝ එක බලපන්කෝ ඉතින්. මේක දැක්කට පස්සේ ඉතින් ඌට ඒ තරම් කේන්ති ගිහිල්ලා පැය 24ක් දෙන්න තරම් මචං අනිවාර්යෙන්ම මල පනිනවනේ බං. මේක බලහන්කෝ. මේ දරුවා නම් රටට සාපයක් රජතුමනි. ඔයාලා මීට කලින් මේ වගේ ළමෙක් දැකලා නැහැ. How sad. හොඳට බලා ගන්න. සාහිතේ. මේ දිනය කලකන්නි දිනයක් ලෙස නම් කළ යුතුයි. ඉදිරියට අද වැනි දිනවල දරුවන් සෑදීම සපුරා තහනම් කළ යුතුයි. මේ funny කරුණා කරලා මේක අයින් කරගන්න. හරිද? අනිවාර්යෙන් අයින් කරන්න.